අයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා BuyISL 2.0 YouTube නාලිකාවට වීඩියෝ තුනක් ගෙනලා තිනවා බලන්න ලෑස්ති වෙනම් channel එක subscribe කරන්න bell icon click කරන්න notification දාගන්න වීඩියෝ බලද්දි like කරන්න comment කරන්න share කරන්න බලන්න sub කරන්න පුළුවන් ඒ වගේම මේ YouTube නාලිකාව සම්බන්ධ Facebook page එකක් තියෙනවා Mr. BuyISL Political page එක follow කරලා message එකක් දාන්න පුළුවන් chep එක නවන ඕනම කෙනෙක්ට පළවෙනි වීඩියෝ එක තමයි දැන් ඔයාලට දෙන්න හදන්නේ ඇත්තටම දැන් මේ කියන වැඩේ කරොත් එහෙම JVP ත්‍රස්තවාදී ළමයි ආයි හැදෙන්නේ ලොවෙත් අපි අහලෙමු මේක අහලාම තමයි ඔයගලන්ට ඒක තේරෙන්නේ යා ළමයින්ට ටියුෂන් යවන්න ඕනේ මොකද ඉස්කෝලේම උගන්වනවා මේ ඔක්කොම ටික. ඒක ටියුෂන් වලින් උගන්වන්න දෙයක් වෙන්නේ නැහැ. ස්වභාවිකවම මම විශ්වාස කරන විදිහට ටියුෂන් සංස්කෘතිය නැති වෙනවා. මේක කියන්නේ කවුද දන්නවද? මහාචාර්ය රොෂාන් ප්‍රනාන්දු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මෙන්න මෙයා තමයි මේ කතාව කියන්නේ. දැන් මෙහෙමයි. ඔයාලගේ ටියුෂන් පන්ති හින්දා තමයි ඇත්තටම කොල්ලොන්ගේ ඔලු ටික වෙනස් වෙලා කෙල්ලන්ගේ ඔලු ටික ඔක්කොම විකෘති කරලා ඡන්දයක් අරගෙන ඔයාලා 2024 දින්නේ. හරිද? හැබැයි ওই විදියටම තමයි ඔයාලා ওই පන්ති ටික නැති කරොත් හරි ආයි ඔයාලට කවදාකවත් අර ලක්ෂ 3න් එහාට නම් උඩට තව JVP කණ්ඩායමක් හදාගන්න බැරි වෙයි. හොඳද? හරි. ඔන්න ඔක තමයි ඔයාලට කියන්න වෙන්නේ ওই කතාවෙන්. යන් අපි එන තව කතාවකට. විමසිලිමත්ව ඉන්න ලැබෙන පළමුවෙනි අවස්ථාවේදීම මේ වරද නිවැරදි කිරීමට කටයුතු කරන්නයි කියලා තමයි කියන්නට තියෙන්නේ. කවුරු හරි විසින් බලාපොරොත්තුවක් දුන්නා නම් විශේෂයෙන්ම මේ මාලිමා ආණ්ඩුව ඒ දේශපාලන වේදිකාවේ මොවුන්ට බලාපොරොත්තුවක් දුන්නා. ඔවුන්ට වෙනම ගෙනල්ලා කිව්වා ඔබව අනුයුක්ත කරනවා මේ ගුරු සේවයට කියලා. එහෙම කියලා අද කියනවා මැරෙනවා මැරියන් කියලා. ඒකද මේගොල්ලෝගේ නිර්දන පාන්තික දේශපාලනය, ඒකද කාම්කරුවත් එක්ක හිටගත්ත මේ මාලිමාවේ දේශපාලනය, ඒකද මිනිසුන්ට තිබුණු බලාපොරොත්තුව කියලා අපි අහන්න කැමතියි මේ මාලිමා ආණ්ඩුවෙන්. ජනතාවට දෙන තියෙන ලොකුම පණිවිඩය තමයි විමසිලිමත්ව ඉන්න. මේක විමසිලිමත්ම සිටිය යුතු යුගයක්. මොකද මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වේවා, අපේ ආර්ථිකය කළමනාකරණය වේවා, අපේ සભ્યත්වය සංස්කෘතිය විනාශ කිරීම වේවා, මේ සියල්ල සිද්ධ වෙන්නේ හම්බයක් හැටියට නෙමෙයි. අපේ ආදරණීය මව්බිම විනාශ මුඛයට ගෙන යමින් තිබෙනවා මේ දුර්දාන්ත පාලනය කියන එක. ඒ පිළිබඳ විමසිලිමත්ව ඉන්න ලැබෙන පළමුවෙනි අවස්ථාවේදීම මේ වරද නිවැරදි කිරීමට කටයුතු කරන්නයි කියලා තමයි කියන්නට තියෙන්නේ. අනිවාර්යයෙන්ම chance එකක් එන්න පුළුවන් දිලීප් මහත්තයා 2027 මැද වගේ 2028 වෙන්න ඔන්න මෙන්න වගේ වෙනකොටවත් 2027 අනිවාර්යෙන් මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ අවස්ථාවේදී කොහොම වෙයිද? කවුරු ඉස්සරහට එයිද? අපි බලන් ඉමු. ඉතින් දිලීප් මහත්තයත් ඔන්න ඉස්සරහට එනවයි කියලා තමයි ඔය දුන්න පණිවිඩේ තියෙන්නේ. අපි යන් එන වීඩියෝ එකට ගෙනාපු අවසාන එක බලන්න. මේ තමයි පිග්මී කේස් එක. මට නම් මෙතනදී කියන්න තියෙන්නේ මේ පිග්මී වැඩිපුර ගන්නවයි කියලා නම් කිසිම අදහසක් දෙන්න බෑ. මෙයා නම් කියනවා මේ අසේල අයියා කියනවා පිග්මී එකෙත් වැඩිපුර ගාණක් අය කරනවා කියලා. නෑ, මම පිග්මී වල එහෙම යනවා. පිග්මී එකේ ඇත්තටම රුපියල් 100ක් 150ක් ඇත්තටම අඩුයි අනිත් ට්‍රීවිල් කාර්යයන්ට වඩා. මෙතනදී කියන්න තියෙන්නේ ට්‍රීවිල් කාර්යයන්ට උන්ට අනිවාර්යයෙන්ම මේ මීටර් ටැක්සි ගහන එක නම් අනිවාර්ය කරන්න ඕනේ. හරි, මීටර් ටැක්සි අනිවාර්යෙන් කරන්න. මොකද නැත්නම් උන්ට හිතන ගණන් කියන්නේ. ට්‍රීවිල් 5කින් ගිහිල්ලා ගාණ අහලා බලන්න රුපියල් 100ක් කියයි, සමහරවම 120ක් කියයි, සමහරව 130ක් කියයි, සමහරව 150ක් කියයි. මෙන්න මේ විදිහේ ගණන් තමයි කියන්නේ. හැබැයි ඕක පිග්මී එකේ ගියොත් රුපියල් 60කට 70කට යන්න පුළුවන්. ලොවෙත් ඉතින් හැමදාම යන හින්දායි කියන්නේ. යන් අපි එන වීඩියෝ එකට. ඔය පිග්මී කාරයෝ තමයි ආණ්ඩුවට උදව් කරේ. අපි දැක්කකද පොල්තේ පහන් පත්තු කරනවා. බීමාගේ උද්දච්චකම තියාගන්න ඔයා වගේ නෝනත් එක්කයි පවුල කට්ටියත් එක්කයි. අපිට හරියන්නේ නැහැ උද්දච්චකම්. ඔය ඇප් කාර්යයන්ටයි ඔය ඇප් නොවන අප්පහමිලටයි ඔය කිසිදු අප්පහමිල කතා නැහැ. ඔයගොල්ලෝ කඩ පැලන්න ගහලා බලන්න ඔයගොල්ලෝගේ මේ ආරම්භය උද්ඝෝෂණ නැහැ. අපි ආණ්ඩුවට ගත්ත කතා කළා. කොන්ද කෙරේ ඔය පිග්මී කාරයෝ තමයි ආණ්ඩුවට උදව් කරේ. අපි දැක්කකද පොල්තේ පහන් පත්තු කරනවා. හරිද? එක එක කම්පැනි හූරම් කන්න දෙන්නේ නැතුව මේ රටේ ඉන්ධන මිල සංශෝධනයත් එක්ක මේ තීරෝධ රථ ගාතු විශේෂයෙන්ම අද මගී ප්‍රවාහනය 24 පැයේ සේවා සපයන්නේ තීරෝධ රථ. මෙන්න මේ තීවිල් වලට මේ ඉන්ධන මේ සූත්‍රයත් එක්ක කිලෝමීටර් ගණන් තීරණය කරන්නේ. හරි, එහෙනම් ඕක තමයි ඉතින් කතාව. පිග්මී අයට මම හිතන්නේ බැනලා හරියනවා කියලා. මම නම් කැමති නෑ පිග්මී පැත්තට පොඩ්ඩක් බනින්න. මොකද පිග්මී අය ගාන අඩුවෙන් යන්නේ. අනිවාර්යෙන් ලොවෙත් අඩුයි. රුපියල් 100ක් අරුන් ගන්නවා නම් අනිවාර්යෙන් පිග්මී එකේ දුවන්නේ 70කට 80කට වගේ. රෑට ටිකක් ගාන වැඩි වෙනවා. මොකද පිග්මී එකේ ආයි තව එකක් එන්නේ නැති වෙයි, ඕඩර් එකක් එන්නේ නැති වෙයි කියලා හිතලා තව අර 100ක් ගන්නවා නම් රෑට ඒත් අනිත් ට්‍රීවිල් කාර්යෝ අර උදේට 70ට දිව්වා නම් පිග්මී එක සාමාන්‍යයෙන් රෑ වෙනකොට 85ක් 90ක් වගේ වෙන්න චුට්ටක් වැඩි වෙනවා. ඒ අරින්න එහෙම මුකුත් වෙන්නසක් නැහැ. ඔය බයින්න තරම් පිග්මී කාර්යයට නම් අවුලක් නැහැ. මට නම් කියන්න තියෙන්නේ ඒක තමයි. හරි, එහෙනම් අද වැඩසටහන අවසන් කරනවා. ඊළඟ දවසේ හම්බ වෙමු. අයිබෝවන්.